හරිම අපලකාරයෙක්. ඔව් පුදුම අපලයක් තියෙන අපිට උගේ. නැත්නම් ඉතින් මේ කේන්දර උස්සන කේන්ද්‍රකාරී පස්සෙන් ඕනේ නේ. රාහු ඔළුවේමයි. ඔව් පයන්න විතරයි අඩු. රාහු ඔළුවේ කේතු බඩේ. මේ අවුරුදු කාලෙනේ. අවුරුදු නැගත්තලත් පොඩි අඩුපාඩුකම් තියෙනවලුනේ. ඒවත් ඉතින් බලපානවා මේ මට. ඔව් වෙන අවුරුදු නැගත් පුදුම සුබන්නේ තිබ්බේ. සුවල්ප කිරි තිල්ලක් ඉතුරුයි අපිට. අන්තිමට කිරි තියාගන්න තැනක් නෑ. රටත් පැටවන්නේ වැඩි හරියනේ. මේ අවුරුද්ද පොඩ කිරි අඩුයි තමයි. ඇත්ත. මහත්තයා මේ අපේ මිනිස්යාගේ ප්‍රශ්නෙට මොනවා හරි කරගන්න දෙයක් නැද්ද ඉක්මනටම? සිංහල අවුරුද්දට කලින් ගෙදර ගෙන්න ගන්න මොනවා හරි කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකෝ නැගදර ගිහින් බලන්න. නෑ ඉස තෙල් ගන්න. ඉක්මනටම නේද? ඉක්මනටම දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩි වියදමක් යයි. පොඩි වියදමක් කිව්වේ 75000ක් විතර. හොඳ පොඩි 75000 කියන්නේ පොඩි දෝයි. යකෝ මේ බලහන්කෝ කිසි හිරිකිතයක් නැතුව ඇඟේ පැතේන ඔයයි කියලා ලස්සන. ඔයි ප්‍රශ්නයක් වෙලා තමුසෙල් ළඟට ආවට පස්සේ තමුසෙල් ඊට වැඩි ලොකු ප්‍රශ්නයක් නෙවෙයි අපේ කරපිටින් තියන්නේ. පල යන්න පිටින්. පල කේන්දර කරේ මගේ දාන්න පල. මං කොහෙද යන්නේ මහත්තයා? මේ ඉන්නේ අපේ ගෙදරනේ. උඹලා ගෙදර එන අපි යන්න. මම බල් කියන්න. උඹ මේ සල්ලි සෙට් කොහෙද? දෙතිය සල්ලි. ජෙස්